ආයි ඉතින් අද මේ වර්ණ ඔගොල්ලෝ දන්න පොට්ටේකට ඇවිල්ලා තියෙන ඔය බෝඩ් එක පොට්ටේකට ඇවිල්ලා ඉන්නවා වෙනස්ම වැඩක් කරන්න. අපි අද කරන්න හිතන් ඉන්නේ නිකන් භූතය යක්කු වෙන ඔයගොල්ලෝ හලනවා භූතය ඔයගොල්ලෝ හිතනවා මේ භූතය සද්ද මදිනේ මදි මේ මොකද්ද පොඩ්ඩක් හරි මේ ඕගොල්ලෝ භූතයෝ ගැන අහලා තියෙනවනේ. මේ භූතයෝ ගයිස් ඇත්තටම ඕගොල්ලෝ දන්න විදිහට භූතයෝ ගැන කිසි පිළිගන්නක් නැති ආ කියන්නේ. දැන් අපි මේ ගෙන්න හදන හොල්මනිය. මේ හොල්මනිය මේ ඉතා ගොඩක් පිළිවෙලට කැමති. නීති නම් නීති. මොකද එයා ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ නම් ඉන්න එක්කෙනෙක්. අවුරුදු 200ක් වගේ පරණ එක්කෙනෙක්. මේ ගෙදෙට්ට ආවේ ඉතින් ඩොයිලි. එයාගේ නම ඩොයිලි. අපි ඩොයිලිව ගෙන්නන්න තමයි මෙතෙන්ට ආවේ. ඇත්තටම කිව්වොත් ගයිස් ඩොයිලි සමහර අයට හරියනවා. ඩොයිලිව ගෙන්නන්න ගයිස් ඕනේ මේ ජාති දෙකක් තුනක් ඕනේ. එකක් බාගෙට වේලිච්ච රෙදි ටිකක් ඕනේ. තව වැඩ කරන්න නැති ඔරලෝසුවක් ඕනේ. මේ වගේ පුටුවක් ඕනේ. පරණ ජාති පුටුවක් නේ. ඉතින් හොඳයි බයික් කරනවා ටික. මේ හරි තව ගයිස් ඉදර මේ අයිතිකාරයගෙන් පර්මිෂන් නෙමෙයි ඌ හොයන්නත් නෑ ඌ එන්න දෙන්නේ ඔන්න බලන්න. දොරෙන් කරලා පොඩ මේක මේවා කරලා දෙන්න. හරි මේ එච්චරයි. නෑ ඔක්කොලා තියෙන්නේ. විතර මේ ජනේලෙන් පැනලා ජනේල කැඩුනා අල්ලන්න ගිහලා. අපිට මොකොත් මේ මෙතනවත් කිසි දෙයක් ගැන මොකක් හරි වුණත් දුවන්නවත් බෑ. මේ ඔක්කොම ලොක් මේ මේවා හැපෙදේ දර දාලා තියෙන්නේ. මේකේ කිව්වේ මට උඩු කරවල වුණානේ. බය වුණාමයි මරණම් තමයි මම ගයිස් ඉතින් ඔය ෆොටෝ පෙන්නන්නම් කාගෙද කියලාවත් කියන්නේ. ඉතින් ඒ අය තමයි. හරි අපි වැඩේ කරමු. වැඩේ කරමු. පොඩ්ඩක් මේ හරියටම රෑ 12 දවල් 12යි. අයිටම් 12ද? ඔව්. ගයිස් ඇත්තටම අරගෙත් 12. මේ සීන් එක වෙන්නේ මේ ක්ලෝස් එක ගයිස් 12 ඉඳන් හරියටම ඩොයිලි ගෙන්නන්න ඕන නම් අර පුටුවට ඩොයිලි ඔප්ෂන් කරගන්න ඕනේ. මේ 12 ඉඳන් පැය 12ක්. ඒ කියන්නේ මේ පැත්තට කරකවලා මේ 12ට ආයි එනකන් ඔයාලට ඩොයිලිගෙන් ඩොයිලිට කතා කරන්න පුළුවන්. මේ පොඩි පැය කට්ට හැමතිස්සෙම පැයක් හිටින වෙලාවට දැන් 12 ඉන්න එක නම් එහෙම ඩොයිලිට කතා කරන්න පුළුවන් හැමතිස්සෙම පැයක් හිටිනකොට. ඔයාලට ඩොයිලි ආපහු යවන්න ඕන නම් ඒක රාවගේ පැය 12 ආපස්සට කරකවන්න ඕනේ. පැයෙන් පැයට කියන්න පුළුවන් යන්න කියලා ඒක කියන්න. කලුරුම ටෝච් ඔෆ් කරලා දෙන්න. මේ ගයිස් කොහොමද කලුරේ? කලුරේ මූ කලුරේ. පාපේ වචන හරිනේ. ගයිස් අපි වීඩියෝ කරමු. රංගමනේ. let's go. අනේ පොඩි ෆ්ලෑෂ් ලයිට් එකක් ගෙනාවා. මොකද මෙතන පොඩ වැඩ කරන්න අමාරුයි. කරුල වැටි අනික මේ ක්‍රීපි පේන්නේ නැහැ. කොහොමද ගේම් සෙෂන් එකක් කරන ෆ්ලෑෂ් එකේ නෝද? ඉතින් පොඩ්ඩකට අපි මේක නවත්තමු. ගයිස් ඉතින් අපි ඔක්කොම දැන් විතර ඇක්ටිවිටි කියලා බලන්නේ මේ පොඩි ගේම් සෙෂන් එකක් කරනවා. මොකද මෙතන කලින් මේ අපි මෙතන මේ ගොඩක් මේ ශ්‍රී ලංකාවේ ඉන්න නිසා මෙතන ඇක්ටිව් කියලා බලන්න අපි පොඩි වැඩක් කරනවා. EMF යූස් කරනකොට ඉතින් සාමාන්‍යයෙන් මෙතන කවුරු ඉන්නවද?
කියලා වුණා. No. Someone. Is there someone here? Yeah. Yeah. Do. Is there someone here? Yes. No. Here. Yes. Here. Yes. හරි ගයිස් මෙතන ඉතින් ඉන්න yes here කියලා කිව්වා. So guys මේ බලමු දැන් මෙතන ඉන්නේ තාත්තා ආවරු කරගන්න පුළුවන් කියලා. and මම මේ පෙන්නන ඉන්න ඇඟිලි මම මේ පෙන්නන ඉන්නේ කීයද? මම මේ පෙන්නන ඉන්නේ කීයද? අතර පෙන්නන්න හොඳ නේ. මම මේ පෙන්නන ඉන්නේ කීයද? ඕගොල්ලන්ට ඒක ඇහෙන්නේ නැති පුළුවන් තරම් ඒක එඩිට් එක දාලා දෙන්න උකුටිය. අපි මේ ගෙවල් එකක්වත් සුද්ධ කරලා එහෙම නෙමෙයි. මේක මොනවද කියලා අපිවත් දන්නේ නැහැ. අපි හොයලවත් නැහැ මේ රේඩියෝත් තියෙන මොන මගුල්ද දන්නේ. මොනවද තියෙනවද දන්නේ අපි ගෙනාවේ උත්තර. මේ උත්තර. උත්තර වැඩකුත් නෑ අපිට ඒක. ඒක කැමරා හදන්න උත්තර. කැමරා ජැක් එක. හරි වීඩියෝ. guys එහෙනම් නම් ඔයාලා ඔය ඉන්න. thank you. ඔබ අතේ තියන් කරන්න. ඒ තියන් කරන්න. ඒක. අනේ මේ පැත්තට. guys එහෙනම් ඔය කරගන්න. ඩොයිලි ඔයාට මෙතෙන්ට එන්න පුළුවන්. ඩොයිලි ඔයාට මෙතෙන්ට දැන් එන්න පුළුවන්. ඩොයිලි ඔයාට සර්වරෙන් විතරයි එන්න පුළුවන්. ඩොයිලි ඔයාට අපි උදාහරණ දෙන්න ඉතින් වාගේ Doily. Aku mudah dalam ini. Doily. Wah, ini. Wah, hari dia pamitan ini. Doily. Pamitan kurang api dan ini. Doily. අපි වල කාර්යයක් යන්නේ අපිට ඕනේ වස්තු කරාට. Doily. පාපතන ඉන්නේ මෙතෙන් දෙන්නේ. Doily. ඔයාට මේ ලෑස්ති කරලා තියෙන ෆොටෝ විතර වඩා ආඩින්න පුළුවන්. සද්ද. Doily. ඔයා දැන් ඉස්සරහට මෙතෙන් දෙන්නේ. Doily. Now, it is your chance. For me to end the Excuse me. මෙතන ඉන්නවනම් ඔයාට අපිට පොඩි සද්දයක් හරි දෙන්න පුළුවන්.
ඩොයිලි ඔයා මෙතන ඉන්නවා ඔයාට පුළුවන් ඇහුණු කොටි දුක්ගේ කවුරුත් ඉන්න නම් බෑ මෙහි. ගයිස් ඩොයිලි ගයිස් එතන මම මෙතන ඩොයිලි මෙන්න උලන් ඉන්නේ ඩොයිලි ඔයා මෙතන උලන් ඉන්න බෑ දාඩියේ. ඔයා මෙතන ඉන්නවා අපිට පළවෙනි ඔයා මෙතන ඉන්නවා අපිට පළවෙනි එවිඩන්ස් එක දෙන්න එළිය කොච්චර උලන් ආවත් ඇතුළට චුට්ටක්වත් එන්නේ හුලං. ඩොයිලි ඔයා මෙතන ඉන්නවා මේ ගිනි කූරෙන් යන්න No. හැබැයි අපිට කියලා මිස් බාගෙට කියලා කිව්වා ගයිස් පොඩ්ඩක් වීඩියෝ අනේ ගයිස් ඉතින් මේ පෝස්ට් කළායි දැම්මා. කිසි දෙයක් එක්කුනේ නැති නිසා රිදිත් තිබුණේ නැහැ කියලා කියනවා කැමරා එකට අටු කැමරා එකේ ફોකස් only cam එක මේ අපේ කිසිම ඔලුවක්වත් වදින්නේ නැහැ ගයිස් ඔක්කොම පේන්නේ කැම් එක විතරයි ෆොටෝ ගාඩ ආයන්න ලොක් ෆෝකස් බලමු වීඩියෝට ෆෝකස් කරලා නෑ ගයිස් ස්විච් බොක්ස් එකකට කොහෙටවත් ෆෝකස් වෙන්නේ නෑ ඊම් සෙෂන් එක කරන ඩොයිලිව අයිමත් ගෙන්නම්. අයමින් කරකු. මන්න හිතන්නේ ප්‍රශ්නයක් වේ කියලා. කැමක් ගෙන වෙනිකා කැම් වලට ආසයි අයිකරකෝ ඒකනම් අපිට ඒකනම් අපිට සද්දම ඕනේ හොඳේ. ඔබ කියන්න ඕන අපිට හැම පැයකම සද්දයක් ඕන කියලා. නෑ එහෙම පැයට සද්ද දෙන්නේ නෑ බලමු try ඩොයිලි 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 ඔයාට මෙතෙන්ට එන්න පුළුවන් ඩොයිලි 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 ඔයාට එන්න පුළුවන් ඉස්සරහ මේ ඉස්සරහ තියෙන දොරෙන් විතරයි ඩොයිලි ඔයාට එන්න පුළුවන් පුටුව සද්දය ඩොයිලි 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 ඔයාට මේ තියෙන පුටුවේ විතරයි ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන් ඩොයිලි 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 දැම්ම එන්න ඩොයිලි ඩොයිලි අපිත් එක්ක ඇවිල්ලා කතා කරන්නත් පුළුවන් ඩොයිලි ඩොයිලි ඔයා ඉන්න තැනකින් දැම්ම එන්න ඩොයිලි ඩොයිලි ඔයා මෙතෙන්ට ආවා කියලා ඔයා දන්නවනේ අපිට දැනගන්න මොකක් හරි ලොකු සංඥාවක් අපිට දෙන්න ඩොයිලි 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 ඔයාට මෙතනට එන්න පුළුවන්
ඩොයිලි ඔයාට මේ තියෙන ඉස්සරහා දොරෙන් විතරයි එන්න පුළුවන්. ඩොයිලි දැන් ඔයාට මේ පුටුවට එන්න පුළුවන්. හරිද? දැන් කියන්නේ එතන දඟලනවා කියන්නේ. ඩොයිලි ඔයා දැන් මෙතන ඉන්නවද? ෆෝකස් වෙනවා මේ. ඔටෝ ෆෝකස් වෙනවා. දැන් මේ කලින් වගේ එක තැන තියෙන්නේ. ඩොයිලි ඔයා මෙතන ඉන්නවද? ඉන්නවා නම් අපිට මොකක් හරි ලොකු එවිඩන්ස් එකක් දෙන්න ඕනේ. ඩොයිලි අපිත් එක්ක කතා කරන්නද? ඩොයිලි are you here? ඩොයිලි Yeah. It's there. ඩොයිලි are you here? ඇයිචරි කොහොමද ඇති? තවෝනේ. නැන්නම් එක සීරියස් වීගෙන ඉන්නේ. ඩොයිලි මෙතන මේ ඇත්තටම ඉන්න ඔයාද? පළවෙනි එක ඌ කියලා කිව්වා. ඒ මෙතන ඩොයිලිට කියලා ඉන්නවම රෝන් කියලා කිව්වා.